මම කතා වුණේ දෝසි නැන්ද යාගේ දෝසි මාමගේ ලෝගෝ එක පිටින්ම කොපි කර කැඩුනා. ඒකත් කැඩුනා. ආසාවට ගන්න කියලා ගත්තේ ඒකත් කැඩුනා වේ. මචං අද ගෙනල්ලා තින්නේ කැරමල් පොඩිමක්. මේක ඇත්තටම බිත්තර සුවඳ නම් එනවා. මට තීරි. තව ටිකකින් කැපෙනවා. ඉස්සර කාලේ කොම්පියුටර් හදලා තියෙනව නේද? එහෙනම් මම ගහනවා. ඕන් එනවා මම මේක අයින් කරනවා. මං කප් එකකුත් ගත්තා. කැරමල් පොඩිම ඇත්තටම සුවඳයි. මේ දවස්වල ගොඩාක් කතා වෙන මාතෘකාවන් ඔය කැරමල් පොඩිම. අපි මුලින්ම මේක කපාගෙන ඉමු. කැරමල් පොඩිම නම් අතින් අරන් මේකට දාගන්න බැරි වෙයි. අපි හැන්දෙන් බලමු කැඩෙන්නේ නැති වෙන්න. කැඩුනා. කැඩුනා මචං. ඒක කැඩුනා. මේ තියෙන්නේ. සුවඳ නම් සෑහෙන්න එනවා. මම මේ try කරන්න පුළුවන් තරම් මේක බීරලා ගන්න. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. මේක දැනටමත් කැඩිලා ඉවරයි. මේ තියෙන්නේ. ගොඩක් කට්ටිය මේ දවස්වල වෛරල් වෙන මාතෘකාවක් තමයි මේ කැරමල් පුඩින්. සමහරු බැන ගන්නවා, සමහරු ගහ ගන්නවා. මේ මමත් හිතුවා හැමෝම මේ දවස්වල ගොඩක් කතා වෙන හින්දා රික්වෙස්ට් කරලා තියෙන හින්දා කැරමල් පොඩි මම මුලින්ම ගෙනල්ලා බලන්න. අපි මේක මුලින්ම කාලා බලමු. ඇත්තට මේකේ පට්ට රසක් තියෙනවා. මම දන්න විදිහට මේක හදන්නේ නම් සීනි උණු කරලා බිත්තරත් එක මේවා කරලා. මට ඒක ගැන හරි අයිඩියා එකක් නැහැ. හදන්න දන්න කට්ටිය පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න. කැරමල් පොඩි මේක රසයි. වෙනකොට මට නම් වටලප්පන් තරම් සෙට් නැහැ. මේ අනික මේ දවස්වල ගොඩක් ලොකු කතාවක් ගියානේ ඔය කැරමල් පොඩි මාතෘකාව ගැන. ගොඩක්ම වයිරල් ගියේ දෝසි මාමගේ කැරමල් පොඩි. මේක ට්‍රෙන්ඩින් ටොපික් එකක් වුණා. ඊට පස්සේ හතර වටේම කඩ දාන්න ගත්තා. ඒකට ගොඩක් කට්ටිය දෙපැත්තකට බෙදිලා බැනගෙන තිබ්බා. එක එක අදහස් දක්වලා තිබ්බා. මෙහෙමයි ඉතින්. දැන් ලංකාවේ කවුරු හරි චීස් කොත්තුවක් හදනවා. මේ චීස් කොත්තු වීඩියෝ එකක් දාලා ඒ වීඩියෝ එක වයිරල් යනවා. හැබැයි ඊට පස්සේ තව කවුරු හරි ඒ වගේම වීඩියෝ එකක් කරලා දානවා චීස් කොත්තු. හැබැයි ඒකින් කියන්න බෑ මේ ඒ චීස් කොත්තු හදන්න පුළුවන් එයාට විතරයි. එහෙම දෙයක් අපිට කියන්න බෑ. මොකද දෝසි මාමා නුවරනම් විකුණන්නේ කැරමල් පුඩින්. යාපනයේ හරි කොළඹ ඉන්න කෙනෙකුට හරි කැරමල් පුඩින් ගිහින් නුවරින්ම ගන්න යන්න වෙනවනේ. ඉතින් ඊට වඩා මේක කැඩෙනවා තින් ගත්. ඊට හොඳ නැද්ද ලංකාවේ හතර වටේම ඒ වගේ බිස්නස් එකක් පටන් අරගෙන තව කණ්ඩ එයාට අල්ලන්න බැරි කස්ටමර්ස් බේස් එකකට තව කට්ටියක් ටාගට් කරද්දි මම නම් ඒකේ වරදක් දකින්නේ නැහැ. හැමෝම පුඩින් විකුණන්න ගත්තු එකේ. මොකද ඕකත් ටික දවසයිනේ. හැමදාම පුඩින් රැල්ල තියෙන්නේ නැහනේ. එතකොට හැබැයි එතන ප්‍රශ්නයකට තියෙන්නේ ඕකේ ගොඩක්ම කතා වුණේ දෝසි නැන්ද යාගේ දෝසි මාමගේ ලෝගෝ එක පිටින්ම කොපි කර එයාගේ බිස්නස් එකක් ප්‍රොමෝට් කරන්න ගත්තු එකෙන්. එතන නම් පොඩි වැරද්දක් තියෙනවා. පොඩි සදාචාරාත්මක. එතන නම් එකඟ වෙන්න. අපි මේකෙන් කටක් කාලා බලමු. ඒතර කාලා බලලා තමයි කියන්නේ කාගේද පුඩින් වැඩිපුරම රස කියලා. මම මාරි ඩේ පුඩින් දෙකටම වඩා මේක රස වෙන්නත් පුළුවන්. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. කාපු කට්ටිය ඇදිනේ. දෝසි මාමද දෝසි මාමගෙන් හරි දෝසි නැන්දගෙන් හරි වෙන කඩේකින් හරි. ඒ දෙන්නගෙන් වැඩිපුරම සෙට් කවුද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒතකොට අනිත් කට්ටියට දාලා දවසක් ගන්න පුළුවන්. කොතනද ඇත්තටම හොඳ කියලා. මේක ගොඩක් පැණි රහයි. බිත්තර රහකුත් එනවා. වටලප්පන් ලයින් එකම තමයි තියෙන්නේ. වටලප්පන් තරම් රස නැහැ. අර මුල් ටිකේ කද්දී ලොකු රහක් තිබ්බ. දැන් අර ගොඩක් කාලා හින්දා මේව ලොකු රසක් දැනෙන්නේ නැහැ. රස නැත්තේවත් නැහැ හැබැයි. කාලෙකට මොකක් හරි දෙයක් එනවනේ රැල්ලක් කතා කරන්. දැන් මම වුණත් එහෙම වීඩියෝ එකක් කරන්නේ. මොකද හිතන්නේ මම පෝෂ්‍ය පදාර්ථ අණුන සුපිරි කෑම වේලක් ගැන රිවිව් එකක් මෙතන ගෙනාවා කියලා. බලන්නේ නැහැ. මම මෙහෙම හිතන්නකෝ. ෆුඩ් රිවිව් එකක් අරගෙන එනවා. කොලෙස්ටරෝල්
තිබෙන අයට කොලෙස්ටරෝල් අඩු කරගන්න ආහාර කියලා. එතකොට ඒ වගේ රිව්යු එකක් බලන්නේ කොලෙස්ටරෝල් හැදුනට පස්සේ ඒක හොඳ කරගන්න බලන කවුරු හරි කොලෙස්ටරෝල් රෝගියෙක් තමයි මේ වීඩියෝ එක බලන්නේ. මොකද අපි මිනිසුන්ට ප්‍රශ්නයක් වෙනකන් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මේ පෙනි වෙන්න තිබ්බත් ඒක අවුලක් නැහැ. ප්‍රශ්නේ වෙනකන් ඒක නෝමල්. ඒ වුණාට මම ගෙනාවොත් අන්න කැරමල් පුඩින් මේ දවස්වල ට්‍රෙන්ඩි මාතෘකාව හැමෝම බලනවා. ඉතින් ඒක සාමාන්‍ය. ඉතින් ඒකට අනුගත වෙලා මටත් ඒ වගේ වීඩියෝස් ගේන්න වෙනවා. මොකද මේ ට්‍රෙන්ඩින් වීඩියෝස් කරත් මම මගේ විදියට කරන්නේ ඒක වෙනම එකක්. ඒ වුණාට අර මිස්ටර් කොත්තු චමා ඒ වගේ අර නමක් තියෙන කට්ටිය දන්න නමක් එක්ක ගනුදෙනු කරද්දී ඒ වයිරල් ගිහින් තියෙන මාතෘකාවක් එක ගනුදෙනු කරද්දී වීඩියෝ එකකට තියෙන වෙනසයි මම කොච්චර හොඳ දෙයක් දෙන්න හැදුවත් ඒ දෙයට තියෙන වෙනසයි මම දන්නේ හින්දා මමත් දැන් අර ඒකට අප්ඩේට් වෙලා ඒ වයිරල් යන මාතෘකාවක් මගේ විදියට කරනවා. ඒකේ අවුලක් නැහැ. කැඩුණා. ඒකත් කැඩුණා. ආසාවට ගන්න කියලා ගත්තේ ඒකත් කැඩුණා වේ. මේ අන්තිම කෑල්ල මං කන. මොකද දැන් මම භාගයක්ම කෑවා. භාගයක් කියන්නේ 3 කාලක් වගේ කෑවා. ටික වෙලාවක් හපද්දි තමයි රස දැනෙන්නේ. ඉතින් ඒ කට්ටිය ඉල්ලන දේ තියෙනවනේ. මම ඉතින් ඒ ඉල්ලන දේ දැන් දෙනවා. එහෙනම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලට ඕනේ මොන වීඩියෝ එකක්ද කියලා. ඊළඟට කන්න ඕනේ දෝසි මාමගේ පොඩිමත්ද දෝසි නැන්දගේ පොඩිමත්ද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ පොඩිමට වුණා රුපියල් 2200ක්. දැන් 2500ක් කියලා කිව්වේ. මම ටිකක් කතා කරලා 2200ට අඩු කරගත්තා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක යාලෙක් 1000කට වගේ දෙනවා ඇති. එයාගේ කොස්ට් එක 1000ක් වගේ වෙන්න ඇති. ඉතින් පටන් ගන්න සුපිරි බිස්නස් එකක්. එහෙමයි කියලා දැන් ඉතින් හැමෝම පොඩින් බිස්නස් පටන් ගන්න හදන්නත් එපා. අපේ උන්ගේ ප්‍රශ්නේ ඕකනේ කවුරු හරි ඒවල් ඉස්සරහ පොඩි එළවලු මැස්සක් දැම්මොත් විකුණන්න අල්ලපු ගෙදරක් කෙනක් දානවා එළවලු මැස්ස. මේක ගොඩක් බඩ පිරුණා. අය මේක කන්න පිරියුත් නැහැ. කොහොමයි කට්ටි ඉල්ලපු විදියට මං කැරමල් පොඩිමක් ගෙනාවා. මට කියන්න තියෙන්නේ කට්ටි කියන තරම් වාව් මේක සුපිරිම කෑමක්. අනේ අම්මේ මේ වගේ දෙයක් මම කාලම නැහැ. මම මේක කාපු එක මගේ වාසනාවක්. අර එහෙම ෆීලින් එකක් මට නැහැ කැරමල් පොඩිම ගැන. නිකන් අර සාමාන්‍යයෙන් කන කෑමක් තියෙනවා කැරමල් පොඩිමක රහ තියෙනවා. ඒක අර ගොඩක් වෙලාවට ඒ වීඩියෝ වයිරල් ගිය සෝෂල් මීඩියා වල ඒ කන්ටෙන්ට් එක අර වෙන ජූසි අර දාන විදිය ඒ කන්ටෙන්ට් එක ලස්සන හින්දා තමයි ඒක ගොඩාක් වයිරල් ගියේ. රසයි කැරමල් පොඩිමක රසත් වෙනවා. ඒ කන්ටෙන්ට් එකේ තිබ්බ ලස්සනත් එක්ක ඒ කැරමල් පොඩිම වයිරල් ගියා මිනිස්සු අතරට ගියා. ඒ කට්ටිය කෑවා. හරි අර ඒ කෑම එකේ ඇපියරන්ස් එක කියන්නේ ලස්සන තමයි ගොඩක්ම ඒ වෙලාවේ මාකට් උනේ. කෑම එකත් රසයි අවුලක් නැහැ කැරමල් පොඩිම. දෝසි මාමගේ දෝසි නන්දගේ කාගේද ඊළඟ කැරමල් පොඩිම රිවිව් එක ඕනේ කියලා ඕන්නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එපා නම් ඒත් එපා කියලා රිවිව් මේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊට අමතරව ඔයගොල්ලෝ කෑවා නම් ඔයගොල්ලොන්ට ඒ ගැන තියෙන අදහස මොකක්ද කියලා ඔයගොල්ලොන්ට තියෙන එක්ස්පීරියන්ස් එක මොකක්ද කියලා ඒකත් පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. කොහොම හරි මට මේ මාස 3කට මෙහා 2200ක් දීලා ආපහු කැරමල් පොඩිමක් කනවද කියලා කවුරු හරි ඇහුවොත් මගේ උත්තරේ නෑ. මොකද ඒ තරම් ප්‍රොමෝට් කරන්නත් ඒ තරම් කන්න තරම් එහෙම ලොකු රස කෑමක් නෙමෙයි. මම ඒ වෙලාවේ කනවා මම ආස කෑමක් කොත්තුවක්. මම මේ ඇඟට හොඳයිද නැද්ද ඒව ගැන කතා කරනවා නෙමෙයි. මේකේ එක එක්කෙනාගේ කැමැත්තනේ. ඒක මේ කෙනෙක් කමෙන්ට් දාලා තිබ්බා එක එක්කෙනාගේ රස සාපේක්ෂයිනේ මෙහෙමයි කියලා. මට පොඩ්ඩක් බැනලා දාලා තිබ්බේ. ඉතින් මට කියන්න තියෙන්නේ ඒක තමයි. එක එක්කෙනාගේ රස සාපේක්ෂයි. මම ඒක හැම වීඩියෝ එකකම කියනවා. ඉතින් මගේ වීඩියෝ එකේ මම කන කෑම එක මම රිවිව් කරන්න ඕනේ මට දැනෙන රස මට සාපේක්ෂව. නැතුව මම කන කෑම එක වීඩියෝ එක බලන ඔයාට සාපේක්ෂව මට කියන්න බෑනේ. මම කියන්නේ මට සාපේක්ෂව. ඉතින් ඔයාලටත් ගිහිල්ලා ඒක කාලා බලන්න පුළුවන්. දලාදස ගන්න පුළුවන්. කැරමල් පොඩිම නම් අර මම කිව්ව දේ තමයි. මම ඒ වෙලාවේ කනවා තව කොත්තුවක්. ඉතින් මට කැරමල් පොඩිමට දෙන්න පුළුවන් 10න් 6.5ක වගේ රේටින් එකක්. කාලා නැත්තම් try කරලා බලන්න. කියන තරම් මහා ලොකු එකක් නේ. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්. මම හංග්‍රියව නෙමෙයි. මම කරන්නේ හංග්‍රියව. goodbye. Hey, අපි කමු.